Hey guys, lambda function එකක් invoke කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එක විදිහක් තමයි event source mapping කියලා කියන්නේ. ඉතින් මොකද මේ event source mapping එකක් කියලා කියන්නේ? event source mapping එකක් කියලා කියන්නේ මොකක් හරි source එකක් තියෙනවා. හිතන්න SQSQ එකක්. එහෙම නැත්නම් Kinesis shard එකක්. එහෙම නැත්නම් MSK topic එකක්. right? ඊට පස්සේ lambda function එකක් තියෙනවා. ඒ lambda function එකට පුළුවන් ඒ අදාළ sources වලින් data poll කරලා අරගෙන නැත්නම් ඇදලා අරගෙන ඒක execute කරන්න. මෙන්න මේ poll කරන එක lambda function එකෙන් කරන දෙයක් නෙමෙයි. ඒක කරන්නේ event source mapping කියන AWS lambda වල තියෙන ඒ service එකකින් කරන දෙයක්. එතකොට හැම වෙලාවෙම ඔයා event source mapping use කරනවා නම් lambda function එකක් invoke කරන්න ඒ poll instances තියෙනවා AWS ලා manage කරන ඒ poll instances වලින් තමයි ඔයාගේ source එකේ තියෙන data poll කරලා අරගෙන ඊට පස්සේ lambda function එක invoke කරන්නේ. මේකේ හොඳම දේ තමයි මේ polar fleet එක ඔයාට manage කරන්න දෙයක් නැහැ. ඒක AWS තමයි manage කරන්නේ. ඒ නිසා මට මතකයි අපි production application වල ගොඩක් use කරනවා මේ event source mapping එක. උදාහරණයක් විදිහට අපිට Kinesis නැත්නම් Kafka topic වලට ගොඩක් වේගෙන් high throughput වලින් messages එනවා කියලා කියන්නකෝ. ඔයාට ඒක process කරන්න ඕනේ. එක්ක පුළුවන් ඔයාට ඒ messages poll කරලා ගන්න ඒ client libraries වලින් polling logics ලියන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න අවශ්‍ය නැහැ මොකද event source mapping තියෙනවා. එතකොට අපිට event source mapping කියන ඒ lambda invoke කරන method එක use කරා නම් මේ polar fleet එක ඔයාට AWS ලම manage කරලා දෙනවා. මේකේ තව දෙයක් තමයි මේ event source mapping configuration වලදී අපිට දෙන්න පුළුවන් එක එක sources වලට අදාළව කොච්චර messages ඔයාට එක poll එකකින් ගන්න අවශ්‍යද. හිතන්න ඔයාට messages 10ක් ගන්න ඕනේ. එහෙම නැත්නම් messages 100ක් ගන්න ඕනේ. messages එනකන් තප්පර මෙච්චර ගණක් බලාගෙන ඉන්න ඕනේ long polling කරන්න ඕනේ. මේ ඔක්කොම දේවලුත් මේ configuration වලින් අපිට event source mapping configuration එකේ අපිට configure කරගන්න පුළුවන්. all in all මේක මම හිතන්නේ මාර reliable විදිහක් මේ lambda function එකක් invoke කරන්න ඔයා දන්න sources වලින්. right? ඒක තමයි මට කතා කරන්න උනේ. ඔයාට event source mapping ගැන බලන්න ඕන නම් වැඩිපුර විස්තර මගේ කරපු වීඩියෝ එකක් තියෙනවා. මම ඒකත් link කරන්නම් මේ short video එකේ. Thank you guys.